welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මේ වීඩියෝ එක මොකක්ද කියලා. මේ තමයි දසුනිගේ බර්ත්ඩේ එකට අපි කරපු සර්ප්‍රයිස් ඩාන්ස් එක. මුලින්ම අපි ප්‍රැක්ටිස් කරේ ඊට දවස් දෙකකට විතර කලින්. ඉතින් ප්‍රැක්ටිස් කරපු විදිය තමයි මේ. ඉතින් මුලින්ම මම දසුවට තෑන්ක්ස් කරනවා මටත් කතා කරලා සර්ප්‍රයිස් ඩාන්ස් එකට. ඉතින් මම vlog එකක් කරන්න නෙවෙයි අත්තටම හිටියේ. අපේ මේ ඔය සර්ප්‍රයිස් ඩාන්ස් එකට ප්‍රැක්ටිස් එද්දී අන්තිමට මොන ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරත් අපි අන්තිමට වීඩියෝ එකක් ගන්නවානේ. ඉතින් මේ වීඩියෝ ක්ලිප්ස් එක මම ගාව තිබුණ නිසා අපි බර්ත්ඩේ එකේදී වීඩියෝ ක්ලිප්ස් එකක් එකතු කරගත්ත නිසා ඒ ක්ලිප්ස් ටික එකතු කරලා තමයි මම මේ vlog එක හදන්න හිතුවේ. ඉතින් continue watching. ඉතින් ඔන්න හරියටම දසුගේ බර්ත්ඩේ එක දවසේ මට ෂූට් එකක් තිබුණා. ඉතින් ඒ ෂූට් එක ඉවර වෙලා තමයි මම බර්ත්ඩේ එකට යන්න හිටියේ. හැබැයි මම ගොඩක් බය වෙලා හිටියේ මොකද ෂූට් එක ඉවර වුණේ පොඩ්ඩක් හවස් වෙන. හවස් වෙන කිව්වට 6:30 වගේ වුණා. ඉතින් ඊට පස්සේ තාත්තා මාව එක්කන් යන්න. ඉතින් යත් එක්ක ඉක්මනට ගිහිල්ලා මම රෙඩි වුණා බර්ත්ඩේ එකට යන්න. මං යද්දිත් අක්කී අයියා රෙඩි වෙලා හිටියේ. මම ටිකක් පරක්කු වුණා යන්න බර්ත්ඩේ එකට යද්දිත් මං හිතන්නේ 9:30 වගේ වුණා. 9:30 වගේ වුණා. බලන්නකෝ ඉතින් බර්ත්ඩේ එකට යන වෙලාව එහෙම තමයි ඉතින්. කොහොම හරි ওই විකාර ටිකක් නටලා කොහොම හරි බර්ත්ඩේ එකට අපි ඉවර වෙන්න කලින් ගියා. මොකද මම සර්ප්‍රයිස් ඩාන්ස් එකටත් ඉන්න නිසා ඉක්මනට යන්න හිතුවා. හැබැයි යන්න උනේ පොඩ්ඩක් පරක්කු වෙලා. කොහොමද ඉතින් ඩාන්ස් ෆ්ලෝ එක ඕපන් කරන්නේ ගොඩක් රෑ වෙලානේ. ඒක නිසා ඉතින් අපි බය නැතුව ගියා. මෙන්න මේක තමයි මගේ අවුට්ෆිට් එක. හරියට පෙන්න මම කලින් පෙන්නුවා මං හිතන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඕනේ ඉතින් කොහොම හරි බර්ත්ඩේ එකටත් අපි ගියා. ගිහිල්ලා ඉවර වෙලා ටික වෙලාවක් යද්දී අපි කට්ටියම එකතු වෙලා පොඩ්ඩක් රූම් එක ගාවට ගිහලා ප්‍රැක්ටිස් කරා ඩාන්ස් එක කරන්න කලින්. මොකද චොර කරගන්න බෑනේ. ඒක නිසා ඉතින් ඔහොම තමයි ප්‍රැක්ටිස් කරේ. පොඩි වීඩියෝ ක්ලිප්ස් එකක් ඒකෙත් මම ගත්ත නිසා වැඩේ ගොඩ. අනේ ප්‍රැක්ටිස් කරන මම මේ පැත්තේ. අනෝ. දැන් මම මේ ඔය දැන් මේ මෙතන හරි. මේක නම් පොඩ ගෑම වෙන කට්ටිය. කරන්නේ දැන් නෑ සුද්ධි. सकता है भाई तेरा हो सकता है मुझे भी देखो मेरा बनने लगा
देखो तो हसीना को वाला भी करीना को तुमको का फीवर चढ़ने लगा थोड़ा हार्ड सा होके थोड़ा जेंटल सा होके थोड़ा सेंटी सा होके थोड़ा मेंटल सा होके सारे Let's rock you.